වර්තමාන අධ්‍යාපන ක්‍රමය තුළ යම් කිසි පෙළපොතක් යම් කිසි පාඩමක් නැත්නම් යම් කිසි ටියුට් එකක් නැවත නැවතත් කියවමින් යම් කිසි කරුණු ප්‍රමාණයක් ධාරණය කරගන්න පුළුවන් කියලා ඔයා බලාපොරොත්තු වෙනවද? එහෙමත් නැත්නම් මේ කෙටි කාලයක් තුළ කොච්චර කටපාඩම් කරවත් මතක තියෙන්නේ නැහැ කියලා හිතා නැවත නැවතත් කටපාඩම් කරමින් විභාගයට ෆේස් කරන්න බැරිව ස්ට්‍රෙස් වෙලා දින්නේ. ඔයාට එහෙනම් ඉත අත්‍යවශ්‍ය දෙයක් තියෙනවා නේද? මොකක්ද? ඉතාමත් ඵලදායී ලෙස තොරතුරු රඳවා ගන්න පුළුවන් අධ්‍යයන ශිල්පීය ක්‍රමයක් භාවිතා කරන එකයි ඔයාට තියෙන මේ සීමිත කාලය කොහොමද කළමනාකරණය කරගන්න කියන එකයි. ඒකට උත්තරයක් තියෙනවා. ඒකට හොඳ මෙතෝඩ් එකක් තියෙනවා. ඒ තමයි SQR3 කියන මෙතෝඩ් එක. Survey, Question, Read, Recite and Review. Survey කියන්නේ සමීක්ෂණ. ඒ කියන්නේ වාගේ යම්කිසි සිලබස් එකේ තියෙන එක සබ්ජෙක්ට් එකක් ගත්තට පස්සේ ඒකේ තියෙන පළවෙනි පාඩම ගත්තොත් ඔයාට පුළුවන් පාඩමේ තියෙන ප්‍රධාන මාතෘකා මොනවද, පාඩමේ තියෙන උපමාතෘකා මොනවද කියලා වෙනම නෝට් ඩවුන් කරන්න. නැත්නම් ඔයාට ඒ ටියුට් එකේම නැත්නම් ඔයාගේ තියෙන පෙළ පොතේම අච්චු පොතේම හයිලයිට් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට පුළුවන් ක්වෙස්චන් බලන්න. මොන පාස් පේපර්ස් ගත්තට පස්සේ මේ ටොපික් එකෙන් පසුගිය ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න සාදලා තිබෙනවද? නැත්නම් පේපර් එකට ප්‍රශ්න ඇවිල්ලා තියෙනවද? ඊට පස්සේ ඔයාගේම ප්‍රශ්න ඔයාට ගොඩ නගා ගන්න පුළුවන්. ප්‍රධාන මාතෘකා වලින් මොනවද පේපර් එකට ඇවිල්ලා තියෙන්නේ කියලා ඔයාට පොඩි රිසර්ච් එකක් කරන්න, පොඩි පරීක්ෂණයක් කරන්න පුළුවන්. ඊට පස්සේ පුළුවන් ඔයාට කරන්න රීඩ්. ඔයාට පුළුවන් ඊපස්සේ ටියුට් එකේ තියෙන දේවල් කියවන්න. කියවලා ඔයාට පුළුවන් කරුණු ප්‍රමාණය ධාරණය කරගන්න. ඊට පස්සේ තියෙන මෙතෝඩ් එක තමයි රිසයිට්. ඔයා තෝරගත්ත පාඩම කියවුවට පස්සේ ඔයාගේම වචන වලින් ඔයා සාරාංශගත කරන්න. ඊට පස්සේ ඔයා බලන්න ඔයා ක්වෙස්චන් වලින් හැදුවනේ ප්‍රශ්න වගේක් ඔයා ක්වෙස්චන් කියන කොටසෙන් තෝරගත්තනේ පසුගිය ප්‍රශ්න පත්‍රවලින් මේ පාඩමේ මේ ටොපික් එකේ ප්‍රශ්න හැදිලා තියෙනවා කියලා. ඔයාට පුළුවන් නෝට් ඩවුන් කරන්න. ඊට පස්සේ ඔයාගේ වචනේ මේ උත්තර ලියන්න පුළුවන්. ඊට පස්සේ අවසාන කාරණේ රිවිව්, සමාලෝචනය. ඔයාට පුළුවන් ඔයා තෝරගත්ත පාඩමේ සම්පූර්ණයෙන්ම කියවලා ඉවර වෙලා තියෙන්නේ දැන් ඔයා තෝරගත්ත පාඩම සම්පූර්ණයෙන්ම ඔයා කියවලා ඉවරයි. දැන් ඔයා හිතන්න ඔයා කොපමණ කරුණු ප්‍රමාණයක් ඵලදායී ලෙස ධාරණය කරගත්තද? ඔයා කොච්චර ප්‍රමාණයක් පාඩම් කරලා ඔයාට මේක ධාරණය කරගන්න පුළුවන් වුණාද කියලා බලන්න. ඔයා පොඩි සමාලෝචනයක් කරන්න. ඊට පස්සේ සම්පූර්ණව නැවතත් ආයේ පේපර් එකට උත්තර ලියනවා වගේ අර ඔයා තෝරගත්ත ප්‍රශ්නවලට ඔයා විසින්ම නිර්මාණය කරගත්ත ප්‍රශ්නවලට ටියුට් එක බලන්න නැතුව උත්තර ලියන්න. ඒක ඔයාට පුළුවන් ඔයාගේ එක්සෑම් එක හරි විදිහට ෆේස් කරන්න. මේ මෙතෝඩ් එක පාවිච්චි කරලා බලන්න ඔයාට ඉතා සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්.